හෙලෝ යාළුවෝ කොහොමද ඉතින් ඔයාලට? ඔයාලව සාදරයෙන් පිළිගන්නවනේ ජිල් ටෙක්නික් ප්‍රෝ YouTube channel එකට. මොකෝනම්? ආ. ඒ ආවේ අපේ නංගි. අද කතා කරන්න දන්නේ මෙන්න මේ ස්මාර්ට් වොච් එකේ රිවිව් එකක් සහ අන්බොක්සින් එකක්. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අපි ඉස්සෙල්ලා බලමු බොක්ස් එකේ මොනවද ගහලා තියෙන්නේ කියලා. බොක්ස් එකේ මොනවද ගහලා තින්නේ කියලා බලලා ඊට පස්සේ අපි වොච් එක අන්බොක්ස් කරලා බලමු. බොක්ස් එක අන්බොක්ස් කරලා බලමු. වොච් එකේ බොක්ස් එකේ මොනවද ගහලා තින්නේ කියලා බලලා අපි වොච් එක ඇතුළට යමු. මොනවද තියෙන්නේ කියලා බලන්න. වොච් එකේ බොක්ස් එක ගත්තොත් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වොච් එකේ බොඩි පික්චර් එකක් බලා ගන්න පුළුවන්. මෙතනින් T800 අල්ට්‍රා කියලා ගහලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේකේ වයර්ලස් charging feature එක තියෙනවා. ඒක මෙතනින් ගහලා තියෙනවා. කොහොමද watch වලට ස්මාර්ට් watch වලට එන්නේ වයර්ලස් charging option එකනේ. ඒක තියෙයි කියලා මෙතනින් ගහලා තියෙන බලා ගන්න පුළුවන්. මේකේ තියෙන infinite display එක. 1.99 එක infinite display එක. ඒක තමයි මෙතනින් ගහලා තියෙන්නේ. 1.99යි infinite display කියලා ගහලා තියෙන්නේ ඒක. මේක යාළුවනේ Apple iPhone වලට support කරනවා. Android phone වලට support කරනවා. මේක අපිට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් මේ HiWatch Pro කියලා app එකක් මේක. මේ watch එකේ app එක. මේ app එක දාගෙන phone එකට අපේ phone එකට මේ app එක දාගෙන ඕන දෙයක් කරන්න පුළුවන්. මම ඊට පස්සේ වෙනන්නම් watch එක ඉතින් watch එක කතා කරනකොට ඒක වෙනන්නම් watch එක කතා කරනකොට ඒක වෙනන්නම්. එච්චර මෙතන HiWatch Pro Play Store එකෙන් තමයි Android වල ඩවුන්ලෝඩ් කරගන්න ඕන. Apple වලදී App Store වලින් තමයි ඩවුන්ලෝඩ් කරගන්න ඕන. Apple iPhone වලදී App Store. Apple ඕනම ඩිවයිස් එකකින් Android ඕනම ඩිවයිස් එකකින් මේ app එක install කරගන්න පුළුවන්. අපි බලමු box එකේ අනිත් පැත්තේ ගහලා තියෙන මොකද්ද කියලා. T800 Ultra කියලා ගහලා තියෙන බලා ගන්න පුළුවන් මේ space gray color එක. මෙතන ගහලා තියෙන space gray aluminium case එකක් කියලා මෙතන ගහලා තියෙනවා. මේකේ මිලිමීටර් 49 එකක් මේ 49 මිලිමීටර් කියලා ගහලා තියෙනවා. උඩින් T800 අල්ට්‍රා කියලා ගහලා තියෙනවා. යටින් ගහලා තියෙනවා ස්පේස් ග්‍රේ ඇලුමිනියම් කියලා. ඇලුමිනියම් කේස් මේකේ තියෙන්නේ ස්පේස් ග්‍රේ ඇලුමිනියම් කේස් එකක් තියෙයි කියලා එතනින් ගහලා තියෙනවා. ඊට යටින් 49 මිලිමීටර් කියලා ගහලා තියෙනවා. එයාලට පේනවා ඇති. ඒ විදිහට ගහලා තියෙනවා. බොක්ස් එකේ අනිත් පැත්ත ගත්තාම එහෙම තමයි ඒ පැත්තෙත් ඒකම ගහලා තියෙනවා. ස්පේස් ග්‍රේ ඇලුමිනියම් කේස් කියලා. ඊට යටින් 49 මිලිමීටර් කියලා ගහලා තියෙනවා. ඒ විදිහට දෙපැත්තෙම ගහලා තියෙනවා. මේ දෙපැත්තෙම ඒ විදිහටම ගහලා තියෙනවා. මේ පැත්ත ගත්තොත් මේ පැත්තේ ගහලා තියෙන ස්මාර්ට් වොච් කියලා ගහලා තියෙනවා. එච්චරයි. ඉතින් මේ පැත්තේ තියෙන ස්මාර්ට් වොච් විතරයි කියලා ගහලා තියෙන්නේ. එතනින් ගහලා තියෙන ස්මාර්ට් වොච් කියලා විතරයි ගහලා තියෙන්නේ. අනිත් පැත්තේ ඒක මේ විදියටම ගහලා තියෙන ස්මාර්ට් වොච් කියලා. පිටිපස්ස ගත්තොත් පිටිපස්සේ මෙතනින් අපේ ඇප් එක බලා ගන්න පුළුවන්. මේ ඇප් එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කර ගන්න ඕනේ. මම වොච් එක ගැන කතා කරනකොට ඒක පෙන්නන්න. HiWatch Pro ඇප් එක. include ස්මාර්ට් වොච් එක තියෙනවා මේකේ බෑන්ඩ් include වෙනවා charging cable එක and user manual එක. මේක include වෙන්නේ එච්චරයි. Not all capabilities are available in all ඒව ගහලා තියෙනවා. තව ගහලා තියෙනවා. මෙතනින් ගහලා තියෙනවා executive standard කියලා ගහලා තියෙනවා. ඒව ගහලා තියෙනවා ඉතින් බෑක් එකේ. පිටිපස්සේ නම් එච්චරයි ගහලා තියෙන්නේ. බොක්ස් එකේ එච්චරයි ගහලා තින්නේ යාළුවනේ. අපි දැන් මේ වොච් එක අන්බොක්ස් කරලා බලමු කොහොමද අන්බොක්සිං එක්ස්පීරියන්ස් එක කියලා. අන්බොක්ස් කරන්න කලින් කියනවා මම මේක චෙක් කරන්න අන්බොක්ස් කරා. අන්බොක්ස් කරපු ඩිවයිස් එක මේක. චෙක් කරන්න එපා. අපේ වොච් එක බලා ගන්න පුළුවන්.
මේක අපේ වොච් එක. පැත්තකින් තියාගත්තා ටිකල්. මේ තියෙන්නේ බෑන්ඩ් එක. ඒකත් පොඩ්ඩක් පැත්තකින් තියන්න. මේ charging cable එක. මෙච්චරයි ඉතින් අපි box එකේ නම් include වෙන්නේ. අපි දැන් එන box එක පැත්තකින් තියාගමු. අපි දැන් watch එකට බහිමු. මේක තමයි අපේ watch එක. අපි බෑග් එකේ තියෙන පොලිතින් කව එක රිමූව් කරගමු මේ විදියට. බෑග් එකේ තියෙන පොලිතින් කව එක රිමූව් කරගත්තා. මේ ඩිස්ප්ලේ එකේ පොඩි ස්ටිකරයක් තියෙන බලා ගන්න පුළුවන් ගහලා. ඒකත් රිමූව් කරගමු මේ විදියට. ඩිස්ප්ලේ එකේ තියුණු ටිකල රිමූව් කරගත්තා. පොලිතින් කව කියලා කියන්නේ. අපි දැන් මේ watch එක ඔන් කරලා බලමු කොහොමද කියලා. මේ විදිහට අපේ watch එක ඔන් වෙනවා බලා ගන්න පුළුවන්. ඔය විදිහට තමයි අපේ face බැටරි නෑ. බැටරි නෑ යාළුවනේ charge කරන්න ඕනේ. charge කරන ගහන්නේ. ඔහොමයි අප්පා හැමදාම. watch එක නම් charge වෙන්න ගැහුවා. අපි බලමු දැන් කොහොමද අර app එක phone එකට download කරගන්නේ කියලා. phone එකට install කරගන්නේ කොහොමද කියලා බලමු. මේ විදිහට අපි phone එක on කරගන්න. play store එකට යනවා. පොඩ්ඩක් මේ light එක off කරන්න. මේ විදිහට play store එකට යනවා. play store එකේ ගිහලා search bar එකට ගහන්න ඕන iWatch Pro කියලා. මෙන්න මේ app එක. උඩම තියෙන app එක. උඩින් තියෙන app එක තමයි යන්නේ app එක. මේ තියෙන්නේ. ඊට පස්සේ install දෙන්න ඕන. මේ විදිහට. ඔය විදිහට අපේ phone එකට ඔක install වෙනවා. තාම 4යි. 14යි. 21යි. 25යි. 29යි. 32යි. මේ රෙකෝඩ් වෙන්නේ යාළුවනේ Samsung Galaxy A26 5G phone එකේ. මම ඒකේ review එකකුත් ඉක්මනටම ගේන්නම්. රෙකෝඩ් වෙන phone එකේ. review එකක් ඉක්මනටම ගේන්න. දැන් 60. මේ රෙකෝඩ් කරන්නේ ඒ phone එකේ 4K LCD තියෙනවා යාළුවනේ. 4K Ultra HD මේ phone එකේ තියෙනවා. Samsung Galaxy A26 5G. මේ ඉන්ටර්නෙට් app එක download වෙනවා. දැන් ඉතින් open දෙන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට open දුන්නා. user මේකට agree වෙන්න ඕනේ යාළුවනේ. මේ විදිහට agree button එක බලන්න. ওই විදිහට. ඊට පස්සේ ආනවා allow iWatch Pro to access this device location. මේක කියන්නේ allow දෙන්න කියලා කියන්නේ. මේ app එකට location මේක කරන්න කියලා කියන්නේ යාළුවෝ මෙතන. අපි දෙන්න ඕනේ යාළුවනේ මේකට while using the app කියන එක. ඒක තමයි දෙන්න ඕනේ විදියට. අපි දැන් මුලින්ම කරන්න ඕනේ මේකට account එකක් හදාගන්න එක. මේක data නෑ.
මම මේකින් ඔස්වර්ඩ් ගන්න. පාස්වර්ඩ් එක ගහනවා මං තාම කනෙක්ට් එයා පෙන්නන්නේ. ඔන්න යාළුවනේ අපි ඩවුන්ලෝඩ් කරගත්ත ඇප් එක. කනෙක්ට් කරලා තියෙන්නේ මේ විදියට. අපි දැන් මේකට account එකක් හදාගන්න ඕන. මෙතන ප්‍රොෆයිල් කියන එකට ගිහිල්ලා. ඔන්න අම්මා පෙන්නන්නේ කියලා කිව්වනේ කට්ටිය. ඔය ඉන්නේ අම්මා. මේ විදියට ලොගින් දෙන්න ඕන. මොකද්ද? මේ පෙට්ටිය හදලා තියන්නේ. හා. ඔක්කොම අවුලල. ඔයගොල්ලෝ මේකේ මේ ප්‍රොෆයිල් එක හදනකොට මේව දෙන්න එපා. රෙජිස්ටර් කියන එක දෙන්නත් එපා. ස්කිප් කොහොමද දෙන්නේ? එතකොට මේක කැන්සල් වෙනවා. මේ රෙජිස්ට්‍රේෂන් එකෙන් ඉවතට යනවා අපිව. එහෙම කියන්න ඕන කෙලි. අපි දෙන්න ඕන මෙතන ඊමේල් ඇඩ්‍රස් එකක් හරි පාස්වර්ඩ් එක මේ ඊමේල් ඇඩ්‍රස් එක දීලා මෙතන පාස්වර්ඩ් එක. එහෙම නැත්නම් මෙතනින් යට Google logo එක තියෙනවා. ඒකට ගිහිල්ලා ඒක ගියා මේ තියෙන ලොගින් කියන ඊට කලින් මෙතන තියෙන මේ privacy policy කියන එක දෙන්න ඕන. ඒකට ටික් එකක් දාන්න ඕනේ economy cell. මේකට ටික් එක දැම්මා. මේ විදිහට privacy policy කියන එකට ටික් එක දැම්මා. ඊට පස්සේ මේ Google කියන එකට යනවා. ওই විදිහට බලා ගන්න පුළුවන්. Google මේ විදිහට login loading වෙනවා. device disconnected connect වෙලා තියෙනවා. profile එක හැදුනා. මේකින් ඉවතට වෙනවා නම් ඉතින් sign up දෙන්න ඕන. මට මේකින් ඉවතට යන්න අවශ්‍යතාවයක් නැහැ නේ. ඒ නිසා මම මේකේ sign out දෙන්නේ නැහැ. අපිට මේකෙන් watch එකේ ඕන දෙයක් control කරන්න පුළුවන්. home එකට ගියොත් මෙතන steps බලා ගන්න පුළුවන්. target බලා ගන්න පුළුවන්. දුර බලන්න පුළුවන්. consumption එක බලන්න පුළුවන්. target එක බලන්න ගන්න පුළුවන්. health rating බලන්න පුළුවන්. health rating ඒව බලන්නත් පුළුවන්. heart rate, sleep ඒව බලන්න පුළුවන්. healthy habit එක බලන්න පුළුවන්. set එකට ගියොත් අපිට මේ watch එකේ settings තියෙන්නේ ඒව change කරන්න පුළුවන්. තාම වැටෙන device disconnected කියලා. තාම ඉතින් watch එක connect කරේ නෑ නේ මේකට. එහෙනම් watch එක පෙන්නන්නේ device disconnected කියලා පෙන්නන්නේ. අපි ඉස්සරහින් watch එකේ පොඩි රූපයක් කිව්වට watch එක නෙමෙයි එතන තියෙන්නේ. වෙන animation එකක් එතන තියෙන්නේ. අපිට race to wake බලන්න පුළුවන්. race to wake. ඒ කියන්නේ watch එක මෙහෙම තියෙන මේක කියලා හිතන්නකෝ. මේ පැත්තට යන මූණ ආවෙනවා. මූණ බලපු ගමන් screen එක on වෙන්නේ. ඒ විදිහට අපිට settings on කරන්න පුළුවන්. මේ watch එක මේ පැත්තට හැරිව ගමන් screen එක on. අර phone එකෙත් තියෙන යාළුවනේ. ඒක තමයි මේ watch එක කරගෙන තියෙන්නේ. do not disturb කියන mood එක බලා ගන්න පුළුවන්. alarms කියන එක කොහොමද smart watch එකක් වුණාම alarm එකක් තියෙන්න බෑ. ඒ feature එක මෙතනින් තියෙනවා. sedentary මොකක්ද තියෙනවා? reminder. sedentary reminder. ඒක තියෙනවා. අපිට මේ watch එක හොයාගන්න බැරුණා කියලා හිතන්නකෝ යාළුවනේ. ඒක කොහෙද තියෙන්නේ කියලා මේ find button එක බලලා පුංචි සද්දයක් එනවා watch එකෙන්. කොහෙද තියෙන්නේ කියලා. ඒ find button එකේ ගිහුවම watch එකෙන් පුංචි beep sound එකක් එනවා. එතකොට තැන හොයාගන්න පුළුවන් watch එක කොහෙද තියෙන්නේ කියලා. ඒ find button එකේ ගිහුවම remote photography. watch එකෙන් button එක ඔබනවා ඊළඟට watch එකේ පෙන්නනවා. phone එකෙත් පෙන්නනවා. phone එකේ තමයි cam එක තියෙන්නේ උනාට. message push කියලා එකක් තියෙනවා. reset device. මේ watch එක අපිට ආයෙ reset කරගන්න ඕන නම් මේ තියෙන reset device කියන එකට යන්න ඕන. device එක disconnect කරන්නත් මේක connect වෙන්න එපා මේකට. තාම battery charge වෙනවනේ. මේ device එක remove කරගන්න පුළුවන්. කියන්නේ මේ device
කනෙක්ට් වෙලා නැහැ නේ තාම. ඒ තත්ත්වය තියාගන්න පුළුවන්. රිමූව් කරගන්න. other කියන එකට ගියොත් other facilities. vibration settings. මේකේ vibration mode එකකුත් තියෙනවා. ඒක on off කරගන්න පුළුවන්. vibrate setting. ඒක on off කරගන්න පුළුවන්. other එකට ගියාම. OTA update කියලා එකක් තියෙනවා. background settings කියලා එකක් තියෙනවා. system permission settings. mobile phone brand Samsung. self start permission. notification privilege. වැරදුනානේ. electronic power limit කියලා තියෙනවා. ඊට පස්සේ යටින් one button opens. ඒ කියන්නේ එක පාරක් ඔබන්නලු open වෙන්න. ඒක තේරුම්. මේ මොබයිල් ෆෝන් බ්‍රෑන්ඩ් කියලා තියෙන යනවනේ මේ කනෙක්ට් කරලා තියෙන ෆෝන් එක. ඒක තමයි Samsung කියලා මෙතන තියෙන්නේ. මේක Samsung ඒ නිසා. මේකේ රිවිව් එකකුත් මම ඉක්මනට ගේන්න. Samsung Galaxy A50 A15 අර මම කලින් කරේ Samsung Galaxy A40 ඒක නම් යූස් කරනවා. මේ 50 ඒකේ රිවිව් එකකුත් ඉක්මනට ගේන්න. මේ රෙකෝඩ් වෙන ෆෝන් එක A26 5G ඒකේ වීඩියෝ එකකුත් ඉක්මනට ගේන්න. රිවිව් එක ඉක්මනට ගේන්න. privacy setting කියලා එකක් තියෙනවා. ඒක ඇතුළට ගියාම මේ කනෙක්ට් කරන්න ඕන වච් එක. නැතෝ බෑලු. activities මේ විදිහට. ඇවිදින එක බලන්න පුළුවන්. walk ඇවිදිනවනේ. ඒක බලන්න පුළුවන්. දුවන එක බලන්න පුළුවන්. බයික් පදින එක බලන්න පුළුවන්. ඒව බලන්න පුළුවන්. මේ විදිහට. තාම මුකුත් කරෙත් නැහැ, කරෙත් නැහැ. එහෙනම් මුකුත් වෙන්නන්නේ නැහැ මේක. ඇවිදින එක වෙන්නන්නේත් නැහැ. total walking mileage 0.0. දුවලා තියෙන්නේ 0.0. මම බයික් පැදලා තියෙන්නේ 0.0. ඉතින් තාම කනෙක්ට් එකක් නැහැ වොච් එකට. මෙතන අපේ ස්ටාර්ට් නම් ස්ටාර්ට් දෙන්න ඕන. settings කියන එකට කිව්වොත් long screen කියන එකට ඒවා ඇතර ඔබන්න යන්න එපා. ඒකෙන් බුවොත් ඒක ඔන්න වෙනෝ අපි දන්නේ නැහැ මොකක්ද ඉන්නේ කියලා. ඉතින් ඒක කරන්න යන්න එපා. profile එක දන්නවනේ. steps this week ඒ කියන්නේ අපි අවුරුදු වාර ගන්න. miles this week best record of the week ඒ වගේ බලා ගන්න පුළුවන්. steps kilometer steps කියලා බලා ගන්න පුළුවන් මේ විදියට. කොහොමද? ඊට යටින් user profile එක. ඊට පස්සේ ඊටත් යටින් about එක. ඊටත් යටින් feedback එක. ඒ විදිහට බලා ගන්න පුළුවන්. එච්චරයි. ඉතින් අපිට app එක ගැන නම් කතා කරන්න තියෙන්නේ. අපි දැන් පයිමු watch එක charge වෙලාද කියලා බලන්න. බලමු. watch එක charge වෙනවා. ෆෝන් එක watch එක දාඩින්ගේ. මේ විදිහට තමයි අපේ watch එක බලා ගන්න පුළුවන් ඉන්නේ. තව ටිකක් ලං කරලා පෙන්නන්න. කාටනේ පේන්නේ? මේ විදිහට තමයි watch එක බලා ගන්න පුළුවන්. දැන් වෙලාව 11:25යි. ඒක තමයි මේ පෙන්නන්නේ. මේ විදිහට අපේ watch එක බලා ගන්න පුළුවන්. මෙතන WhatsApp notification බලා ගන්න පුළුවන්. lock එක තියෙනවා. මෙතන sound settings මේ settings හොඳයි. ගන්ත ස්කෝන් ළඟ වැඩි. ඔය විදිහට අපේ watch එක බලා ගන්න පුළුවන්. මේ විදිහට app ටික බලා ගන්න පුළුවන්. මේකට ඇවිල්ලා තියෙන
මේ කෝඩ් එකක් තියෙනවා. මේ QR කෝඩ් එකක් තියෙන්නේ. මේ ඇප් එක ලෝඩ් කරන්න. එතකොට QR කෝඩ් එකක් තියෙන්නේ. ඒකට ගිහින් මේ ඇප් එක තියෙන්නේ. ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඒකට කිව්වා. අපිට මේකේ සින්දු අහන්න පුළුවන් ෆෝන් එක බ්ලූටූත් කනෙක්ට් කරලා. එහෙමත්ම ඕනේ ෆෝන් එක අර ඇප් එකකින් ෆෝන් එකට කනෙක්ට් කරත් පුළුවන් ඉතින්. ටෙම්පරේචර් එක බලන්න පුළුවන්. මේ මැසේජ් එක එන්නේ. මෙතන වෙදර් එක බලා ගන්න පුළුවන්. තාම හදලා නැහනේ. එහෙනම් වෙන්නන්නේ නැහැ. මෙතනින් අපි ස්පෝර්ට්ස් පැත්ත බලන්න පුළුවන්. running, bike riding, strength training, basketball, tennis, volleyball, football ඒ ටික විදිහට බලන්න පුළුවන්. මෙතනින් message කියලා icon එකක් තියෙනවා. ඒක තමයි ආවනේ අපි ෆෝන් එකට එන message බලන්නේ. එතනින් මේකට ගියොත් මේකට යන්නේ රීසෙට් එක. ඒකට ගියොත් අපේ watch එක රීසෙට් වෙනවා. නිකන් රීසෙට් වෙන්නේ නැහැ. රීසෙට් බටන් එකේ බොත් රීසෙට් වෙනවා. නම් කර කැමරා මේකක් තියේ කිය. ඒ තියෙන මේක ෆෝන් එකට කනෙක්ට් වෙන්න ඕනේ මේක ඔන් කරන්න. නැතුව මේක වැඩ කරන්නේ. මේ තියෙන නැවිගේෂන් looking for. මේක දැන් ෆෝන් එකට කනෙක්ට් කරලා තියෙනවා කියලා හිතනවා. දැන් ෆෝන් එක නැති කියලා හිතනවා. ෆෝන් එක. ඒකත් අපිට මෙතන ස්ටාර්ට් දුන්නාම හොයා ගන්න පුළුවන් ෆෝන් එක කොහෙද තියෙන්නේ කියලා. අන්න එක තවත් ආස්ති. දැන් ෆෝන් එක ඔය හරි මිසින් කියලා හිතන්නකෝ. මිසින් හරි. එතකොට අපිට මේ ෆෝන් එකට මේ රින් එකක් ගන්න බලන්න. මේ ස්ටාර්ට් බටන් එක දුන්නාම ෆෝන් එකේ සවුන්ඩ් එකක් එනවා. සවුන්ඩ් එකක් කියන්නේ අර ෆෝන් එකේ අර කෝල් එන්නේ. අන්න ඒ වගේ සවුන්ඩ් එකක් එන්නේ. අන්න ඒ සවුන්ඩ් එක ආවට පස්සේ තැන දන්නවනේ ගිහිල්ලා ගන්න පුළුවන්. ඒක එතනින් බලා ගන්න පුළුවන්. හදිසි ඇමතුම් ඒකකේ SOS. Please connect with Bluetooth. First. Please connect with Bluetooth first. මෙතනින් heart rate එක බලන්න පුළුවන්. back side එක ගත්තොත් light system එක මත වෙනවා පේනවනේ. back side එක ගහලා තියෙනවා Bosch Ultra 2 කිය ගහලා තියෙනවා. 49mm titanium design නම් එක තියෙන්නේ. ඒව ගහලා තියෙනවා. ceramic case එකක් තියෙනවලු මේකේ. crystal GPS LTE WR100 drive 40mm මේක 40mm water resist එකක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ විදිහට තමයි අපේ watch එක බලා ගන්න පුළුවන් ඉන්නේ. මේක හොඳ durability smart watch එකක්. සුපිරි. මේ ගත්තු ගානට සුපිරි. ෆෝන් එකට කනෙක්ට් කරන් බලන්න කොහොමද කියලා ෆීචර්ස්. අපි බලමු iWatch Pro app එක. set. profile set. Device disconnected. දැන් setup කරන් ඉන්න. bin device to express. ඊට පස්සේ agree දෙන්න මෙතන. agree දෙන්න. ඊට පස්සේ මෙතනින් අහනවා allow iWatch Pro to find connect to and ඒව අහනවා. ආප් මෙතනින් allow දෙන්න ඕනේ යාළුවනේ. ඊට පස්සේ අපි මේ වගේ මේකකට වැටෙනවා. එතනින් කියනවා open location service location information කියන. අපි ඒකෙත් okay දෙන්න ඕනේ මේ විදියට. අපි දැන් මෙතන location on කරන්න ඕනේ. මේ විදියට. location on කරන්න ඕනේ. අපි දැන් මේකෙන් බෑක් වෙනවා.
අපි ආයිත් අරකටම යනවා ඔය විදියට. දැන් වොච් එකෙත් ඒව ඔන් මේ තියෙන්නේ අල්ට්‍රා ටී කාබීටි නෑ ඒ මේක නෙමෙයි මම වාදිර කලින් එකයි වාහන එක ඒ තියෙන්නේ. අපි මේකේ මේකනේ හරි ඒක ඔන් කරගත්තා. මේ විදියට අල්ට්‍රා කාබීට් ඔබට ඉන්න බලන්න මොකක්ද කේස් එක කියලා බලන්න. Bluetooth call is on. අල්ට්‍රා 3 දීලා බලමු. got it. ඒකත් නෙමෙයිනේ. නම් confirmation. The current app does not match the current configuration. Please scan the QR code on the bracelet. Watch to download the ඒක එහෙම එකක් එනවා connect අනේ මන් දන්නේ උඩින් වල වොච් එක මොකක් කරේ උන් කරන්න ගත්තේද කියලා දැන් බලමු දැන් එන්න ඕන කොහොම languages තියෙනවා නැත්තේ මොකද flight mode is on. බැටරිත් බැහැගෙන යනවා අපා ගිනි කසයාවක් බලමු මෙතන ඇප් තියෙද කියලා නෑ ඒ ස්ටයිල් එක මාරු කරන්න settings එකට ගිහින් language settings නෙමෙයි settings යම් බලන්න screen saver එහෙම නම් තියෙනවා backlight time ඒ වෙනස් කරන්න පුළුවන් Siri ඉන්න මෙතන Siri about Siri set language dynamic is screen save password setting එකටම ඒකෙත් නේ Bluetooth is on ඒත් connect වෙන්නේ agree දීලා බලමු දැන් connect වෙන්න ඕන බලමු
QR එකක් තියෙන එක ස්කෑන් කළා බලමු. මේ මන් දප්පා. අල්ට්‍රා ලී නෙමෙයිද? බොක්ස් එකේ ගහලා තිබුණ නම් මොකද්ද? හයි වචුරෝනි. මේ ඇප් එකත් හයි වචුරෝනි. ප්ලේ ස්ටෝර් එකේ තව ඇප් එකක් තියෙයි හයි වචුරෝ කියලා. බලන්න. නෑනේ. ඒ ඇප් එක විතර. මොකද්ද බොලේ කේස් එක? අකාරි ප්‍රශ්නයක්. බලමු බ්ලූටූත් කේස් එකක් තියෙන්නේ කීයේ. දැන් කනෙක්ට් වෙන්න ඕනේ. දැන් කනෙක්ට් වෙන්න ඕනේ. මොකද්ද බොලේ කේස් එක? මොකද්ද ප්‍රශ්නේ? බලමු සින්නක් දාන ස්මාර්ට් වොච් එකකින් ඇහෙනවද කියලාවත්. ස්මාර්ට් වොච් එකෙන් ඇහෙනව නම් තමයි. ස්මාර්ට් වොච් එක සවුන්ඩ්ස් නම් අරු. මෙන්න ප්ලේ කරලා බලමු. දැන් වොච් එකෙන් තමයි ඕනේ සවුන්ඩ්ස් එන්නේ. සවුන්ඩ් එක්ස්පීරියන්ස් නම් මරු වෙති. ආපෝ කොපිරයිට් වදින් දන්නේ. ඒ වවුලන්නේ. බලමු කෝල් එකක් කර. කෝල් ෆීචර් එක.
කෝල් එකක් තියෙනවා ඉතින් අවුලක් නැහැ. හෙලෝ 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 මං කෝල් එකක් තියෙනවා ඉතින් අවුලක් නැහැ. ඇප් එක තමයි ප්‍රශ්නේ. ඔච්චර කවුලක් නැහැ කියලා හිතෙනවා. මේ වයර්ලස් චාර්ජර් එකත් හොඳයි අවුලක් නැහැ. බලමු ටිකක් ඒ පාර එකේ බැටරි නැහැ. බලමු ටිකක් චාර්ජ් වෙන්න තියෙනවා. ඒකත් දන්නේ නැහැ නේ කේස් එක. ටිකක් චාර්ජ් වෙන්න තියලා බලමු. ඇප් එක වැඩ කරේ නැහැ. පර්මිෂන් නම් දුන්නේ නැද්ද? ඉන්න බලන්න. සෙනසුරු මගේ ඉවර වුණා. කද්ද බස්නේ. බලමු දැන් වොච් එක චාර්ජ් එක. අනිත් පැත්ත බලන්න ඉතින් වොච් එක. settings වලට ගිහලා බලන්න. ඒත් බැටරි නැහැනේ. The current type does not match the current configuration. Please scan the QR code on the bracelet. Watch to download the corresponding app to connect. App එක ඇවුලක්ද කියන්නේ? ඔහොම මම අප්පා හැමදාම වැඩක් කරන්න ගත්තා. ඇප් එක බ්ලොක් වෙලා. පර්මිෂන් පැත්ත බලන්න. ඒකනේ ප්‍රශ්නේ. වීඩියෝ එකක් දික් වෙනවා මන් දන්නවා. දැන් මේ වොච් එකේ සමහරක් ඒවා කරන්න බැරි වුණා තින් දෙවෙනි කොටසට කඩන්න වෙනවා. නොකයි ප්‍රශ්න. අර ස්නැප්සීඩ් එක මතකයිනේ දෙවෙනි කොටසටත් කොහොම හරි කැඩුවා. දිග වැඩි නිසා මේකත් කඩන්න වෙනවා. බලමු. යම් කිසි දෙයක් සිදු වේදයි කියලා. අයිති චාර්ජ් වෙනකම් බලන් ඉන්න. මම දැන් ඉන්නේ ස්ටුඩියෝ එකේ. මේ කරන්ට් එක නැහැ ඉතින් මේ බැටරිනේ මේ ඕලන්නේ. බැටරි නිසා ඕලන්නේ. චාර්ජ් එක බැස්සම තමයි ඉතින් හෙඩ්සෙටේ තියෙන්නේ. බැටරි බැස්සහම තමයි ඉතින් 18 වෙනි යුද්ධේ නටන්න වෙන්නේ මට. දැන් ඉතින් වොච් එක චාර්ජ් වෙනකන් ඉන්න එපා. ෆෝන් එකේ බැටරි කීයේ? අනේ අම්මේ 133 බැටරි. අවුල නැහැ ඉතින් මේ වීඩියෝ එක කරන්න පුළුවන් වේවි. කරන්ට් එකක් නැහැ. ඒ අදියට. මදියට කරන්ට් එකක් නැහැ.
තේක බොන. ඔච්චර charge එකක් තේක බොන. පොඩ්ඩක් කට් කරන්න කැම් එක බැටරි තියාගන්න ඕන නිසා. බලමු තව මොකක් හරි ඩිවයිස් එකක් තියෙද්ද කියලා අල්ට්‍රා 3 එකට අමතරව බලමු. වීඩියෝ එක කරන ගත්තොත් ඔහොමයි අප්පා. බලමු. මේකේ බ්ලූටූත් on. ඒත් on. Can't connect to Ultra 3. මේ watch එකට සපෝට් කරන්නේ නැද්ද? ස්ටොප් වොච් එකක් තියෙනවා මේකේ. ස්ටොප් වොච් එක. ඒකක් තියෙනවා. කාබීට්. Ultra 3. මේකද කියන්නේ? Not done. ඔන්න එකේම ඉන්නවද? got it. Number Ultra 3. මේක හරියන්නේ මට බෑ. වීඩියෝ එකක් නිකන් දික් වෙනවා අප්පා. කෝඩ් එක ස්කෑන් කරලා බලමු. ගේම්ස් උත් තියෙනවා මේකේ මේ. යටින් ගේම්ස් කියලා තියෙනවා. right. කාචක යන්නද? ඕන් එකට කනෙක්ට් කරන්න එක නැතුව අනිත් ඔක්කොම තියෙනවා. QR code. බලමු මේකවත් ස්කෑන් කරලා හරියයිද කියලා. දැන්වත් හරියනවා. ඒත් නැහැ. බලමු මේ කාබීඩි කියන එකද? දෙන්නම් හරියන්න ඕන. කාබීටි වෙන්නේ නැද්ද? හැයි කාර් එක නෙවෙයි මේක. කාබීටි කියලා නම් තින්නේ අපේ වාහනේ. මේ මන්ද අප්පා. රට පැටලෙනවා අප්පා. මේකත් නෙමෙයි. උත්තේ ගියවලද? අයියෝ දැන්වත් බලමු. Ultra 3 කනෙක්ට් නම් වෙලා. මේ මන්ද අප්පා. ඊට්ලස් වලට ගිහින් බලමු.
කනෙක්ට් නම් වෙලා බලමු. මේකට කනෙක්ට් වෙනදී හයිවොච් ප්‍රෝ එකට කනෙක්ට් වෙන්න ඕනේ දැන්වත්. අයියෝ වාහනය කනෙක්ට් වුණා මේකට. ඒ මොන පිස්සුවක්ද ඔය? දැන්වත් හරිය කනෙක්ට් යන්කෝ. කමියුනිටි වදිනෝනේ. තාමනේ. හරියට මේ රින් ලයිට් එකේ බැටරි බැස ඉවරයි. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මේක විතර. මේ ගිම්බල් එකේ ලයිට් එක විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. තව චුට්ටකින් එකත් හරි. තව චුට්ටකින් එකත් වයි. දෙන්න අක්කර ඇවුලක් ඇප් එකේ. බඩ ඉනවල ඇප් එක. අප්ඩේට් ප්‍රශ්නයක්ද කියලා බලන්න. ඇප් එකේ අවුලක් නැහැ. ප්‍රොෆයිල් එකේ අවුලක්ද? දාගොනේ ෆෝන් එක. කද කරන්නේ මේ ලයිට් එකට? ID එක වෙනස් කරන්න හරි අප්පා. ID කෙල වෙලා තියෙන මට. එකකින් ස්කිප් එකෙන් බලන්න. ප්‍රොෆයිල් එක ස්කිප් එකෙන්. දැන් හරි නොකියොත් ඉතින් මේ ඇප් එකේ අවුලක් එහෙම නැත්නම් වොච් එකේ අවුලක්. දැන් නම් හරි යන්නම ඕන. මම ඉතින් මේ වීඩියෝ එක මෙතනින් කට් කරන්න ඕන. ඉතින් මේ වොච් එක කනෙක්ට් වෙච්ච දවසට මම වීඩියෝ එකක් ගේන්න. I'm sad. බලමු try එකක් දෙමු. කොක්කරි ඇප් එකක් තියෙද? ජනය ප්‍රියයි. අලුත් වීඩියෝ එකක් දැම්මා. මොකක් හරි ප්‍රශ්නයක්ද? ඩිවයිස් එක රීසෙට් කරන්නත් හිතනවා අප්පා.
නිකෝ මේ ඇප් එකේ යවලා වෙන ඇප් එක ඩවුන්ලෝඩ් කරලා බලමු. ඒක හරියන්නේ. සිටි ෆීට් බලමු මේක. ඉන්ස්ටෝල් කරන කලින් කීයක් ඉස්සරහයි. ඒක ඉන්ස්ටෝල් කරපුවා බලමු. මේ ඇප් එක වැඩ කරන්නේ නැති වුණොත් ඉතින් මේ වොච් එකේ මවුලක් තමයි අප්පා. කලින් වොච් එකක් කනෙක්ට් උනේ මේකට මේව. ඔය කට්ටිය ඒක 900 අල්ට්‍රා. දී 800 අල්ට්‍රා කියලා වෙලා වගේ. ෆෝන් එකෙත් 28යි බැටරි. කවුන්ට් එකක් නෑ. Shit. දකින්න වන්න. 2400 මොනවයි ගාන තියෙනවා. මේ වන්දප්පු ෂොප් එකේදී කනෙක්ට් වෙන්නේ නැද්ද කියලා බැලුවේ නෑනේ. ඔය රෙකෝඩ් වෙන ෆෝන් එකේනේ ඇප් එක තියෙන්නේ. ඒකනේ ප්‍රශ්නේ. පොඩ්ඩක් උන්ට හිතෙනවා මේ කැම් එක මාරු කරන්න. අරකට දාන්න. ඕකට රෙකෝඩින් එක. අම්මා එම්බිරිස්සාවත් එක්කද ලයිට් නෑ. හෙම්බිරිස්සා එහෙන් වොච් එක කනෙක්ට් වෙන්නේ නෑ ෆෝන් එකට. අනේ ඉතින් පොඩ්ඩක් මම කට් කරන අනිත් එකට ස්විච් එක. කැම් එක පොඩ්ඩක් ඉන්න බ්‍රයිට්නස් වැඩි කරගන්න. බ්‍රයිට්නස් වැඩි කරගන්න. මේ දැන් A15 ෆෝන් එක රෙකෝඩ් වෙන්නේ. ඒක 26 5G. බලමු මේකටවත් කනෙක්ට් වෙයිද කියලා. මොකක්ද මේ නං ෆෝන් එක පොඩ්ඩක් බ්ලූටූත් ඕෆ් කරන්න. බලමු. ඉතින් කාට කියන්නද? වොච් එකකින් කරන දේවල් ෆෝන් එකේ වෙන. බලමු ඇප් එක. iWatch. දැන් මොකක්ද වැඩ කරපන්. Google. privacy policy. Google ගෙන් දෙන්නට මේ මම දැන්වත් hello okay hola බලමු මේක.
41 22 බිංදු 2 මොකක්ද අල්ට්‍රා මේකෙත් වෙන්න ඕනේ නේ. Bluetooth pairing request. Pair with Ultra Tree. Pair with Ultra Tree. Pair. Connected for calls and audio. මේකට කනෙක්ට් වුණා බලන්න ඕන ඇප් එක කනෙක්ට් වෙලා තියෙලා මේකට. අයියා ඩිවයිස් දෙකින්ම කනෙක්ට් වෙන්නේ නැහැ. මේ ස්මාර්ට් වොච් එකේ අවුලක් තියෙනවා වගේ මට. දාස්මන්සියට ගන්නකොට මට හිතුණා අයියා කනෙක්ට් වෙච්ච දවසට යාළුවනේ වීඩියෝ එකක් ගේන්න දැම්ම ගේන්න ඉන්නේ මම කනෙක්ට් වෙන්නේ නැහැ නේ ඉතින් ගේන්න මේක තාම බැටරි නෑ මේක ප්‍රොෆයිල් එක පොට්ට මේ රෙකෝඩර් එකකින් ඇප් එක ක්ලික් කරලා ඕන පොඩ්ඩක් රෙකෝඩර් එකකින් ඇප් එක නම් ඩිලීට් කරා රෙකෝඩර් එකකින් ඇප් එක අනේ යාළුවනේ මම මේ වීඩියෝ එක එන්ඩ් කරන්න මේක කනෙක්ට් වෙච්ච දවසට මම වීඩියෝ එකක් ගේන්න අද ගෙන වීඩියෝ එක හොඳයිද හොඳයි නම් පහලින් කමෙන්ට් එකක් දාන්න ඔයාලා තාම මේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe button එක ඔයාලා මේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe button එක ඔබලා ඊට හැවෙ තියෙන bell එකට පයින් පාරක් ගහගෙන යන්න අමතක කරන්න එපා. ඒතකොට තමයි මේ දාන videos මොකද වෙන්නේ ඔයාලා ගාටම ගෙන ගන්න බලන් ඉන්නේ. එහෙනම් ඉතින් බල බල ඉන්න එපා. පල්ලෙහා තියෙන subscribe button ඔබලා ඊට හැවෙ තියෙන bell එක ගැන පයින් පාරක් ගහගෙන යන්න. එහෙනම් ඉතින් අදට මේ වීඩියෝ එක අවසන් කරනවා. අලුත් දවසක තවත් වීඩියෝ එකකින් හම්බෙනකන් එතකන් ගිහින් ඉන්න. බයි. හෝ යාළුවනේ යන්න එපා දැන්. තාම වෙඩි කිවර නැහැ. මම හොයාගත්ත මොකද්ද කේස් එක කියලා. මම හොයාගෙන තින්නේ මොකද්ද කේස් එක කියලා. මේ වොච් එක ස්මාර්ට් වොච් එක මේ ස්මාර්ට් වොච් එක ෆෝන් එකට කනෙක්ට් වෙන්නේ නැත්තේ ඇයි කියලා මම හොයාගත්තා. හයි වොච් ප්‍රෝ ඇප් එක තිබුණට යාළුවනේ ඒක නෙමෙයි ඇප් එක. මොකද්ද ඇප් එකක් තියෙනවා ST Fit කියලා ඇප් එක. අන්න ඒක තමයි යාළුවනේ මේක ඇප් එක. ඉන්නකොට මම පින්න ST Fit කියලා ඇප් එක. මෙන්න මේක තමයි යාළුවනේ ඇප් එක. පේන්නේ බ්‍රයිට්නස් වැඩිනේ. මේ තියෙන්නේ ST Fit කියන එක තමයි මේක ඇප් එක. අපි ඕපන් කරමු. මේක තමයි යාළුවනේ ඇප් එක. අපි ඉස්සෙල්ලා මුලින්ම කරන්න මේවට ඇග්‍රී වෙන්න ඕනේ. මේ තියෙන ලෝගෝ එක ST Fit ලෝගෝ එක. දැන් වැටෙනවා allow ST Fit to access this device location. මේකෙන් අපේ ෆෝන් එක while using the app කියන එක තමයි යන්නේ මේකෙන් දෙන්න ඕන. මේ වගේ එකකට වැටෙනවා අපිව. අපි මුලින් මේකේ ප්‍රොෆයිල් එකක් ක්‍රියේට් කරගන්න ඕන. data on මෙතයි. hotspot නම් යාළුවනේ hotspot නම් on කරගත්තා. password එක දීලා බලන්න. wifi off කරලානේ මේක.
පාස්වර්ඩ් දෙන්න ඕනේ අයියේ. කනෙක්ට් කරේ හැම තියෙන තාම. පාස්වර්ඩ් රීකනෙක්ට් කරලා නැහැ. අපි දැන් මේකේ ඇප් එක හොයාගමු. ST Fit කියන ඇප් එක. මේ තියෙන ඒ ඇප් එක. හෝම් ස්ක්‍රීන් එකට ගියාට පස්සේ ඔහමනේ හෝම් ස්ක්‍රීන් එක බලා ගන්න පුළුවන් ඒ තියෙන්නේ. ST Fit කියන ඇප් එක. ඒක තමයි යවන්නේ මේකේ ඇප් එක. ST කියන ලෝගෝ එකක් තියෙන්නේ. මේ තියෙන්නේ මේ ඇප් එක. අපි ඒක ඕන් කරගමු. ඕපන් කරගමු. මෙන්න මේ විදිහට ඒ ඇප් එක අපි ඕපන් කරගත්තා. ඔයගොල්ලෝ දැන් යන්න ඕන ප්‍රොෆයිල් කියන එකට. ප්‍රොෆයිල් කියන එකට ගිහිල්ලා මෙතන තියෙනවා ලොගින් කියලා. යූසර් ප්‍රොෆයිල් කියන එකට ගියා. ඒව හදන්න යන්න එපා මුකුත්. ලොගින් කියන එකට ගියා. ඉස්සෙල්ලා මේක Google දෙන්න කලින් ප්‍රයිවසි පොලිසි ඔන් කරගන්න. මේ විදිහට. දැන් Google දෙන්න. ওই විදිහට අපි යනවා. ලෝඩි. එහෙනම් බෙන්න දැන් හරි ප්‍රොෆයිල් එක ක්‍රියේට් වුණා. තාම වැඩන්නේ ඩිවයිස් ඩිස්කනෙක්ටඩ් කියලා. මම තාම මේකේ වොච් එකේ බ්ලූටූත් ඔන් කරලා නැහැනේ. බ්ලූටූත් ඔන් කරාම බලන්න. මේකේ බ්ලූටූත් කෝල් ඉස් ඔන් කියලා වෙන්නන්නේ. අපි මේකෙන් අපි හදා ගන්නවා. සෙටල් කර ගන්නවා. සෙටල් Ultra 3 connected for calls and audio. ඒක කනෙක්ට් වෙලා තියෙන්නේ. වොච් එක ෆෝන් එකත් එක්ක කනෙක්ට් වෙලා තියෙන්නේ. ඇප් එක කනෙක්ට් කරගන්න ඕන අපි වොච් එකට. මෙන්න මේ විදිහට. go bind. agree වෙන්න ඕන මේකට. go bind කියලා දෙන්න. ඔහොමනේ යාළුවනේ මුලින් පෙන්නන්නේ. මෙතන උඩින් තියෙනවා go bind කියලා. මේක ඔබන්න. ඊට පස්සේ අපිට ඔය වගේ notification එකක් එනවා. ඒක allow agree දෙන්න. මේ විදිහට. ඊට පස්සේ allow දෙන්න. open location service location information. location on කරන්න ඕන. phone එකේ notification bar එකේ location කියලා එක තියෙනවා. ඒක on කරගන්න ඕන. okay. මම ඒක on කරගත්තා මේ. location එක on කරගන්න ඕන. මේ විදිහට දැන් ස්කෑන් වෙනවා. device තියෙනවා. on Ultra 3. ඔය විදිහට complete කියලා ඔක්කොම වැටෙනවා. completed කියලා වැටෙන්නේ. දැන් මේ watch එකත් එක්ක phone එක connect වෙලා තියෙන්නේ. මේ connected Ultra 3 කියලා පෙන්නන්නේ. මේ phone එකත් එක්ක watch එක connect වෙලා තියෙන්නේ. අරක නෙමෙයි යාළුවනේ app එක. මේක app එක. මොනේ හේරෙන් අරක iWatch Pro app එක දීලා තියෙන්නේ. අපිට ඕන නම් මේ මම watch එකට දාලා තියෙන පොඩි ප්‍රොෆයිල් එකක් home screen එකට නෑ lock screen එක. මගේ ෆොටෝ එකක් දාලා තියෙන්නේ. පේන්නේ නැති. ඒ විදිහේ පොඩි ෆොටෝ එකක් දාලා තියෙන්නේ. අපිට ඒවා දන්න පුළුවන්. දැන් find කියන එකට ගියොත් එතන බලන්න. looking for watch එක තියෙන කියලා පෙන්නනවා. චූටි සද්දයක් ආවා. massage push කියලා තියෙනවා උඩින්. ඊට පස්සේ alarms කියලා alarms කොහමද තියෙන්නේ බයි watch එක. ඒක දීලා තියෙන feature එක. තව reminder එකක් තියෙනවා. ඒවා තියෙනවා. find කියන එකට ගිහින් මම දැන් අර track කරලා පෙන්නුවේ. ඒක. remote photography. ඒකට ගියොත් agree while using the app. මේක ඇවිත් ස්ටාර්ට් දුන්නාම ෆොටෝ එක වදින්න. මෙතන watch එකෙන් බෑක් වුණාම මේකත් බෑක් වුණා. ආයි වෙන්නන්න. remote photography. ෆෝන් එක බලන්න.
වැඩ අවුලන්න වැඩ රේස් ටු වේක් එක ඕෆ් රේස් ටු වේක් කියන්නේ යාළුවනේ මෙන්න මේක වොච් එක අපේ මූණ පැත්තට හැරෙව්වහම ඔටෝ ස්ක්‍රීන් එක ඔන් වෙනවා. ඔයගොල්ලන්ට මම එක මෙන්නන්න. අතේ බඳ ගන්න ඕනේ ඉස්සෙල්ලා. අතේ බැඳගත්ත වොච් එක අපි දැන් ඒක ඔන් කරලා බලමු. ස්ටාර්ටින් ටයිම් එක දෙමු 10ට. එන්ඩින් ටයිම් එක දෙමු 11ට. Ada ulan frequent context දන්නේ ටයිල් settings අපි මේ watch faces මාරු කරගන්න පුළුවන් ටයිල් settings වලට ගිහිල්ලා එක එක විදිහේ watch faces මේකේ තියෙනවා යාළුවනේ මේ තියෙන්නේ එක එක විදිහේ watch faces ටයිල් settings වලට ගිහිල්ලා ඒක හදා ගන්න පුළුවන් අපිට watch face එක දාලා අපිට ඕන නම් බලන්න gallery එකේ තියෙන එහෙකුත් ඕනනම් දා ගන්න මේකට gallery එකේ තියෙන watch face එහෙම දා ගන්න මම මගේ ෆොටෝ එකක් දා ගන්න අපිට ඕන එක එහෙම select කරලා install මෙතන යන්න මෙතන select කියලා select කියාට පස්සේ අපිට ඕන ෆොටෝ එක දා ගන්න තියෙනවා चलो फोटो का सिलेक्ट कर करना मैं में फोटो का सिलेक्ट कर करना मैंने में फोटो का मैं सिलेक्ट कर करना अभी तो मैं गांटा हजा करना होने यार मैं कोटो गांट स्मार्ट टच के स्मार्ट टच के फेस से गांटा अभी तो क्रॉप कर हजा करना नहीं दिए राइट දැන් මෙතන තියෙන උඩ තියෙන හරි ලකුණ ඒක ඔබට දැන් ඔයගොල්ලන්ට මෙතන අපිට වෙලා ඕන මේ වගේ ඕන පැත්තකට හදා ගන්න පුළුවන් මේ විදියට ඕන විදියට හදා ගන්න මම දාලා තියෙන්නේ අපර් සයිඩ් එකට අපර් ලෙෆ්ට් එකට පොසිෂන් එකේ තියෙන්නේ හොඳේ පොසිෂන් එක මම වෙනස් කරේ දැන් මම ඒක ඒ විදියට තියලා ඉන්ස්ටෝල් දෙනවා मैं लोडिंग के लिए पेन फोन के इंस्टॉल गोटी मैं इधर वाला करना पड़ेगा ये फोटो है क्या मैं कटा अपडेट है ना ये फोटो है मैं कटा अपडेट है ना वच्चे कटा पेन ना वच्चे की फोन के पेन ना කියක් කැයි දන්නේ නේ
දැන් නම් කරන්ට් එක තියෙනවා ගෙදරට. ඊයේ අර වීඩියෝ එක කරන වෙලාවේ කරන්ට් එක තිබ්බේ නැහැ. කරන්ට් එක තියෙන නිසානේ මේ ඔක්කොම ලයිට් වැඩ කරන්නේ. උඩින් වලට පේන තව ලයිට් එකක් වැඩ කරනවා. නිල් පාට ඩිස්කෝ ලයිට් එක. ඇවිල්ලම් බලන්න ඕනේ ඉතින් මගේ ස්ටෝරි එකට කොහොමද? සුපිරියක් කරලා තියෙනවා ආයිත්. මේ රෙකෝඩ් වෙන ෆෝන් එකේ TD එකක් ගේන්න ඉක්මනට A26 5G එක. A26 5G ඒකේ රිව්යු එකකුත් ගේන්න ඉක්මනට. මේ ෆෝන් එකේ රිව්යු එකකුත් ගේන්නම් A50 මේ ෆෝන් එකේ රිව්යු එකකුත් ගේන්න. ඔය විදිහට වොච් එක ඔන් වෙලා නැහැ. ඕෆ් වෙලා ඔන් වෙනවා. ඒක අප්ඩේට් වුණාට පස්සේ. මේ විදිහට. දැන් අපිට මේකට අප්ඩේට් වෙලා තියෙනවා ෆොටෝ එක. දාමනේ. දැන් අප්ඩේට් එකක් විතර ඇවිල්ලා තියෙන්නේ එනවා ඒකේ. අප්ඩේට් එක ඩයල් ඉන්ස්ටලේෂන් කියලා පෙන්නනවා. මේ ඉන්ස්ටෝල් වෙනකම් මන් තියෙන ඩයල් එක. ඔය විදිහට වෙන්නනවා ඉතින්. upgrade for it. ඩවුන්ලෝඩ් එකක් හම් ඉන්න. මම යනවා පොඩ්ඩක් බයික් එක ඉස්සරහ පැත්තට දාන්න ඕනේ. බයික් එක. මම පොඩ්ඩක් බයික් ඉස්සරහ පැත්තට දාලා ඉන්න. තාත්තා කතා කරනවා. බයික් එක එහා පැත්තට දාන්නේ කියලා. බයික් එක නම් ඉස්සරහට දැම්මා. වෙන ෆොටෝ එක සිලෙක්ට් කරගන්න කියලා කියන්නේ. අරක රෙසලූෂන් ගාන වැඩිලු. එන්න බලන්න. ඔව් ඉතින් වැඩි තමයි. A26 5G ගන්න ෆොටෝ වල රෙසලූෂන් ගාන වැඩි. A14 එකකින් අත ෆොටෝ එකක්. සාගරේ සඳ ගොඩක් මේෂන් අයගේ ෆොටෝසුත් තියෙනවා. මේෂන් ටෙක්නික් අයියගේ. මේෂන් ටෙක්නික් අයියගේ ෆොටෝසුත් තියෙනවා මේකේ. මේෂන් ටෙක්නික් අයියගේ වත් මේෂන් ටෙක්නික් නිව්. ඔයාලා ගිහලා ඒ channel එක subscribe කරන්න ඉතින්. මේෂන් ටෙක්නික් නිව් කියන YouTube channel එක. කලින් ඔක
ඒෂන් ටෙක්නික් කියලා තිබ්බේ. channel එක delete වෙලානේ. ඊට පස්සේ ඒෂන් අයියා තව channel එකක් හදලා තිනවා ඒ විදියටම වෙනසට තියෙන new කියන එක විතරයි. new කියන එක විතරයි වෙනස් කරලා තියෙන්නේ. අනිත් ඔක්කොම description ඒ ඔක්කොම එකයි. channel name එක, channel logo එක ඔක්කොම එකයි. channel name එකේ new කියන එක විතරයි අප්ඩේට් වෙලා තියෙන්නේ. අවුරුදු 3ක් මහන්සිලා ගහපු ගේමේ ඔය විදිහට කියලා වුණා නම් ඒ channel කොහොම හිතෙන්නේ නැද්ද? හිතලා බලන්න. මට මෙච්චර අමාරු වෙන ඒෂන් අයිට කොහොමද? අවුරුදු 3ක් ගේම ගහලා සිල් ප්ලේ වඩත් අරගෙන දුක ඇද්ද? දුක නැද්ද? මට නම් දුකයි. ඉතින් මගේ channel එක හදිස්සිය හරි මොකක් හරි වුණොත් මට දුකයි. මම අවුරුදු 3ක් මහන්සි වුණානේ. 2023 මම මේ channel එක පටන් ගත්තේ. මම මෙන්න මේ ෆොටෝ එක තමයි දාන්නේ. A40 කින් ගත්ත ෆොටෝ එක. මේ ෆොටෝ එක තමයි මම දාන්නේ. install. Got it? ඔය විදිහට මේ watch එකෙත් පෙන්නනවා ඒක. ඈ? ඊ මොන upgrade failed. ඒව බැරිව ඇති මං හිතන්නේ. බලමු වෙන watch face එක මාරු කරගන්න. මේක වගේ දාන්න බලන්න. දාන්නේ මේක. බලමු මේකේ ෆොටෝ එක සිලෙක්ට් කරන්න. මේ ෆොටෝ එක දාන්න ඕන. මේ ෆොටෝ එක. install. දැන් වැඩ කරන්නම ඕනේ. install. got it. watch එක අතේ එරලු මොකක්ද උල බලමු මොකක්ද උල කියන්නේ මම ඒක බ්ලොක් වෙලා ඒකයි context allow phone permission allow symbol means store the got it දැන් වැඩ කරන්න ඕන දැන් ඔලක් නෑ වගේ හැබැයි පස්සේ බලමු ෂන්න අයියේ දැන් සුපිරි කොල්ලෙක් ෆැෂන් ටෙක්නික්
ඔයගොල්ලෝ මෙච්චර වෙලා ඇද්දා තාම දුවනවා. මං යන්නේ තේෂන් අය පැත්තටනේ. මට දුකයි ඉතින් ඒෂන් අයගේ channel එක නැති වෙච්ච එකට. අර මුල් වීඩියෝ ටික නෑනේ. දුවන සුපීට දුවන. ගිනි කසේ වගේ. ආයෙත් අහලා සුපිරි වොච් එක. ඇප් එක මාරු වෙච්ච එක විතරයි උනේ. දුවන සුපීට දුවන. 88 99.5 කියා ගන්න තමයි. ඒතර මේකින් දුවන. ඕෆ් වෙලායි ඔන්න උනා. ඔන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. වොච් එකට අප්ඩේට් වෙලා තියෙන්නේ. වොච් එකේ අප්ඩේට් වෙලා තින්නේ. ඉමේජ් එක. වොච් එකට අප්ඩේට් වෙලා තියෙන්නේ. අපි ඊළඟට බලමු මොනවද බලන්න තියෙන්නේ කියන. මේ ඩයල් සෙටින්ග්ස් තිනේ. ඊළඟ බලමු රීසෙට් ඩිවයිස් නම් යන්න එපා. රීසෙට් ඩිවයිස් ගියාට පස්සේ මේක කන්ෆර්ම් නම් දෙන්න එපා. මොකද වොච් එක රීසෙට් වෙනවා. කරන්න යන්නේ නැහැ. රිමූව් කියන එකට ගියත් එච්චරයි. කන්ෆර්මේෂන් එක වෙලා තියෙනවා. රිමූව් කියන එකට ගියා. ඕකේ නම් වෙන්නේ බා කන්ෆර්ම් මත වෙන්න එපා. Are you sure you want to delete all data? තේරෙනවනේ මැසේජ් එකෙන්ම. And remove the device. මේ මුළු ඩිවයිස් එකම රිමූව් වෙනවා. මේ ඇප් එකෙන් රිමූව් වෙනවා. ඒ අයින් වෙලාම යනවා. මේ ඇප් එකේ. ඒව දෙන්න එපා. කන්ෆර්ම් නේ කැන්සල් දෙන්නේ මේක ආව. other settings බලමු අදේකට ගියට පස්සේ. vibrate settings. මේ watch එකේ vibration motor එකකුත් තියෙනවනේ යාළුවනේ. ඒකේ settings තමයි vibrate settings කියලා තියෙන්නේ. උඩලා system එකක් තියෙනවා. ඒක තමයි මේ watch එක මේ හරවනකොට පේන්නේ. උඩ තියෙන system එක. vibrate settings. ඒක on එකේ තියාගන්න. කැමති නම් හොඳයි. OTA upgrade කියලා එකක් තියෙනවා. background settings. System permission settings. Please open the following permissions. Safe and effective to කපෙන්නේ. එනම තදකුරකින් තියෙන්නේ කොළපාට background theme එක ඇතුලේ. කපෙන්නේම නෑ මට. දෙන්න බලන්න. Effective to prevent the app from being misunderstood. Mobile phone brands. මේ Samsung brand එක නිසා මෙතන Samsung කියලා තියෙනවා. Self start permission, notification privilege, electronic power limit. තුනක් බලන්න. Go to open self start permission. One button open. ඒ කියන්නේ එකපාරක් එබුවාම මේක on වෙනවා. open වෙනවා කියලා කියන්නේ. activities පැත්තට ගියොත් total running mileage එක බලා ගන්න පුළුවන්. total running mileage එක, total walking mileage එක, total mileage of cycling. ඒ කියන්නේ බයික් එක බදන mileage එක කොහොමද කියලා බලා ගන්න පුළුවන්.
ඇවිදලා මයිලේජ් එක කොහොමද කියලා බලා ගන්න පුළුවන්. දුවලා මයිලේජ් එක කොහොමද කියලා බලා ගන්න පුළුවන්. ඒක තමයි ඇක්ටිවිටිස් පැත්ත තියෙන්නේ. හෝම් එකට ගියාට පස්සේ ස්ටෙප් 1266යි. today is target steps 5000යි. distance ඒ කියන්නේ දුර කිලෝමීටර් 0.7ක්. කන්ස්ට්‍රක්ෂන් එක 21ක්. දුර තියෙන යාළුවනේ 0.7 කිලෝමීටර්. කන්සම්ප්ෂන් එක තියෙන යාළුවනේ කැලරි 21ක්. කිලෝ කැලරි. කන්සම්ප්ෂන් එක කිලෝ කැලරි 21ක්. කොහෙද කොහොම එච්චර දිව්වේ? අයියා කොමියුනිටි වදින්න එපා ඉතින්. my health rating A level මිනිත්තු 88. target incomplete. heart rate එක, blood එක, sport 2, sleep, ECG, healthy habit. heart rate පොඩ්ඩක් බලමු දැන්. heart rate start measuring. heart rate එක maximum 77 bpm එක 77 තුනටම තියෙනවා. 2026 පළවෙනි මාස 18 කියලා යටින් වැටිලා තියෙනවා. 17 බැලුවේ නෑනේ මම. 18 77ක් තියෙනවා මගේ heart rate එක. 77යි. අපි බලමු. ඔයගොල්ලන්ට වොච් එකේ පෙන්වන්නේ නෑනේ. වොච් එකේ. ඔය විදිහට තමයි අපි වොච් එකේ බලා ගන්න පුළුවන් ඉන්නේ. මේ මොන විදිහට මන්ද 85. 85යි. ඉන්න. වැඩි වෙනවා ඒකනේ. 85යි. එදාම බැලුවා 85 ගිහිල්ලා තියෙනවා. බලමු blood start measuring. blood sugar. වොච් එක ෆෝන් එකේ වෙන්නන්නේ මේ විදියට 122.86ක්. නෝමල් තියෙන්නේ මගේ. ස්පොට් 2 කියලා එකක් තියෙන එකක් බලමු. ඔයාලට පේනවා ඇති කියලා මං හිතනවා. අනු 9. මේකේ බ්‍රයිට්නස් වැඩි නේ. අඩු කරන්න ඕනේ. මේකේ සිරිත් නේ. iPhone වල තියෙන සිරි. අල්ට්‍රා ෆ්‍රී මේක පෙන්නන්නේ එනකොට අරක තියෙන්නේ 800 අල්ට්‍රා ස්ක්‍රීන් සේව් ඔෆ් කරා.
backlight theme වෙනස් කරන්න ඕනේ. brightness බලන්න. ඒ ෆෝන් එකේ brightness හොයාගන්නත් නෑ මේක. ඒ වගේ බලා ගන්න. ස්ලීප් එක බලමු. ස්ලීප් එක එක්සලන්ට්. අම්මට සිරි. ලයිට් 42යි. වේක් ඇවරේජ් එක. වේක් ඇවරේජ් එක තමයි 0.0යි. ලයිට් එක 42යි. ඩීප් 58යි. මම නිදාගෙන තියෙන පැය 6යි මිනිත්තු 36ක්. ඩීප් එක වෙලා තියෙනවා පැය 3යි මිනිත්තු 49ක්. ලයිට් එක වෙලා තියෙනවා පැය 2යි මිනිත්තු 47ක්. වේක් එක පැයක් නෑ මිනිත්තුත් නෑ. අම්මට සිරි. ECG පැත්ත බලන්න. ECG වැඩ කරනවා මේ විදියට. වොච් එකෙත් පේනවනේ මේ විදියට. ECG ඔය විදියට පෙන්නනවා. ECG ඔය විදියට පෙන්වන්න බලා ගන්න පුළුවන්. හයිට් එක 170යි. බර 65යි. හાર્ට් එක 72යි. රිසල්ට් එකක් තියෙනනේ. completed 72 වොච් එකේ පේනවා. ටයිම් එක අදනේ 2026 පළවෙනි මාසේ 18 2026 පළවෙනි මාසේ 18. හයිට් එක 170යි. වෙයිට් එක 65යි. හાર્ට් රේට් එක 72. ඔක්කොම පෙන්නනවා. හෙල්දි හැබිට් එක ලෝඩ් වෙනවා තාම. හෙල්දි හැබිට් එක ලෝඩ් වෙනවා.
activities බලමු. India අම්මා not yet. secondary reminder කියන එකකුත් තියෙනවා මේකේ. ඒකත් ඒ ෆීචර් එකක් තියෙනවා. එනයිති වීඩියෝ ඉවරයිනේ. නෑනේ. ඉවරයි. වීඩියෝ ඉවරයි. කොටයි මේකේ තියෙනවා ඩියුරබල් ටයිටේනියම් කේස් එකක්. මේක කේස් එක ගැන ගත්තොත් හොඳ ඩියුරබිලිටි එක මේ කේස් එකේ තියෙනවා. හොඳ ඩියුරබල් ටයිටේනියම්. ටයිටේනියම් කියන්නේ කොහොමද කියලා දන්නවනේ. එයින් කේස් එක මේක තියෙන්නේ. ඒ සබ්මැරීන් වල තියෙන්නේ ටයිටේනියම් යූස් කරලානේ. ශක්තිමත්භාවය බලා ගන්න පුළුවන් නේ කොහොමද කියලා. S20 සීරීස් එකේ තියෙන්නේ ටයිටේනියම් ඩිසයින් එකක් නේ. S20 සීරීස් එකේ තියෙන්නේ ටයිටේනියම් ඩිසයින් එක. ඒ කියන්නේ Samsung Galaxy S20 සීරීස් එක. ඒ කියන්නේ S24 5 ඒ ෆෝන් වල තියෙන්නේ ටයිටේනියම් ඩිසයින් එක. ඒ ඩිසයින් එක මේ වොච් එකටත් ගෙනල්ලා තියෙනවා. බලා ගන්න පුළුවන්. මේකේ ඩිස්ප්ලේ එක ගැන ගත්තොත් මේකේ තියෙන්නේ Retina ඩිස්ප්ලේ එක. Infinix Retina ඩිස්ප්ලේ එක. පොඩ්ඩයි 1.98ක always on Retina LTPO3 OLED ඩිස්ප්ලේ එක මේකේ තියෙන්නේ. 3000 nits peak brightness level එකක් තියෙනවා. 3000 p 3000 nits peak brightness level එකක් තියෙනවා මේකේ. හැරදුනානේ ඉතින් ඔක්කොම ටික. මේකේ ටයිටේනියම් ඩිසයින් එකක් තියෙන්නේ. කේසින් එකක් ටයිටේනියම්. ඩිස්ප්ලේ එක ගැන ගත්තොත් මේකේ තියෙන්නේ 1.99ක ඉන්ෆිනිට් ඩිස්ප්ලේ එක. මේ ප්‍රයිස් රේන්ජ් එකට නම් ඒක ඇති. ඒ ඩිස්ප්ලේ එක ඇති. ප්‍රයිස් රේන්ජ් එක කොහොමද කියලා මම අන්තිමට කියන්න. වීඩියෝ එන්ඩ් එකට වගේ කියන්න. මේකේ වයර්ලස් charging feature එකත් include වෙනවා යාළුවනේ. ඇප් එක නම් අරක නෙමෙයි iOS Pro නෙමෙයි ZT Fit කියන ඇප් එක මේකේ එන්නේ. චුට්ටක් ඉන්න. මේකේ ෆීචර්ස් ගැන ගත්තොත් Bluetooth, calls, music control, custom watch faces,
AI voice assistant අර Siri කියලා හිටියේ AI voice ඒක assistant NFC access model dependent හොඳේ මේක model dependent built in mic speaker rotating crown එකක් තියෙනවා මේකේ මේක අර රවුමක් තිබුණේ මේ ඒ කියන්නේ මේක කොබලේ මේ වැද්ද ඒ කියන්නේ මේක rotating crown එක strap එක standard silicon compatible with 44 45 49 mm straps තියෙන මේකේ straps කියන්නේ මේ පටි මම අර බෑන්ඩ් කියලා කිව්වේ ඒ straps හොඳ compatible බෑන්ඩ් ටිකක් තියෙන මේකේ සුපිරි compatibility පැත්ත කිව්වොත් Android 5.0 and iOS 8.0 plus VR companion apps like HiWatch Pro or Lexus Fit මේක HiWatch Pro support කරන්නේ නැහැ ඉතින් ZT Fit තමයි support කරන්නේ මේ watch එකට මේකට support කරන්නේ ZT Fit මෙතන T800 Ultra කියලා දාලා මේකට විතරක් Ultra 3 කියලා වැටුනම හරිද මං අහන්නේ T300 Ultra කියලා එපා එන්නේ නේද T300 Ultra මේක තියෙන T800 Ultra බැටරි ගත්තොත් around 200යි 450 mAh ගානක් තියෙන්නේ offering 5-7 days of typical use දවස් 5-7 වුණත් මේක අදිත හැකි එක charge එකකින් මේ ඊයේ charge එකකින් මම තාම ඉන්නේ මේ charging ගත්තොත් wireless magnetic charging case එකක් තියෙන මේකේ wireless charging magnetic charger එක තියෙන්නේ මේකේ water resistant පැත්ත ගත්තොත් IP67 splash rain resistant not for swimming කරනකොට නම් මේක use කරන්න එපා යාළුවනේ කවුරුත් recommend කළත් නෑ swimming කරනකොට මේක use කරන්න කියලා sensors ගැන ගත්තොත් heart rate sensor එක blood oxygen sensor එක SPO2 sensor එක pedometer එක sedentary reminder එක තියෙනවා sleep monitor එක තියෙනවා sensors ගැන ගත්තොත් connectivity පැත්ත ගත්තොත් dual bluetooth BT 5.0 plus for calls music notifications processor එක පැත්ත ගත්තොත් RTL8 763E or similar processor එකක් මේකේ තියෙන්නේ display පැත්ත ගත්තොත් 1.8යි අඟල් 1.8ක 1.99ක HD LCD IPS screen එකක් මේකේ තියෙන්නේ example එකක් ගත්තොත් 425 වැඩි කිරීම 518 ඕ 240 වැඩි කිරීම 296 resolutions ඒ වගේ ගණනක් තියෙන්නේ ඒකනේ අපිට අර ෆෝන් එකෙන් ගත්තු resolutions ගාන මේකට support කරේ නැත්තේ resolutions ගාන අඩු එකක් ඕන මේකට support කරන්න A26 5G එකකින් ගනි photos වල තියෙන්නේ 2000 ගණන් වල resolution 2000 ගණන් වල 3000 ගණන් වල resolution තියෙන්නේ ඒක මේකට support කරේ නෑ watch එකට ඒ resolution ගාන support කරන්නේ නෑ මේ watch එකට වීඩියෝ එකේ එන්ඩ් එකටම ආවනේ කොහොම හරි එන්ඩ් එක ගන්න තියෙන්නේ නේ ගත්ත තැන ප්‍රයිස් රේන්ජ් එහෙම කියලා මම මේක ගත්තේ රුපියල් 1500කට
ගාල්ලේ සේල් එක බිල්ඩින් එකේ තියෙන ෂොප් එක. ගාල්ලේ සේල් එක බිල්ඩින් එකේ තියෙනනේ. ඒකට ඇතුළට යනකොට ෂොප් 2 3 4ක්ම තියෙනවා. ඒවා නෙමෙයි. ටික අර පඩි පෙළ නගින්න ඕන. පඩි පෙළ නැගලා දකුණු පැත්තට තියෙන කඩේ තමයි මම මේක ගත්තේ. තේරෙනවද? දකුණු පැත්තට තියෙන කඩේ. ඔයාලට බලා ගන්න පුළුවන් කඩේ මොකද්ද කියලා. නම් මතක නෑ. මට ඉන්න. පිළ ඇති. කඩේ නම තමයි New FM Mobile. බෝඩ් එක ගහලා තියෙන්නේ. New FM Mobile කියලා බෝඩ් එක ගහලා තියෙන්නේ. සේලක බිල්ඩින් එකේ පඩියේ නැගලා යනකොට ඉඳන් පළවෙනි ෆෝන් ෂොප් එක. ඒක තියෙන්නේ දකුණු පැත්තට වෙන්නේ. New FM Mobile තමයි ෂොප් එකේ නම. ඔයාලා කැමති නම් ගිහිල්ලා ගන්න. 1500 මට නම්. හැබැයි ඉතින් 1500ට ගත්තට සුපිරි වොච් එක. පට්ට. මම ඉතින් එන්ඩ් එක ගන්න තියෙන්නේ. වීඩියෝ එක අවසානයේටම ආවා. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක හොඳයිද? හොඳයි නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඊට එහා පැත්තේ තියෙන බෙල් එකනේ පයින් පාරක් ගහගෙන යන්න මතක කරන්න එපා. හොඳයි ඉතින්. එතකොට තමයි මම දාන වීඩියෝස් මොකද එන්නේ? ඔයාලා කාවටම ගෙන ගන්න පුළුවන් එන්නේ. එහෙනම් ඉතින් අලුත් දවසක තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් එතකන් ගිහින් එන්න. බයි. ඉතින් අලුත් දවසක තවත් වීඩියෝ එකකින් හම්බ වෙන්නම්. එතකන් ඔයාලගේ නිවසේ සමු ගන්න ඕන. අර වීඩියෝසුත් මම ඉක්මනට ගේන්න. ස්නැප්සීට් භාවිතා කර ඒකේ තව කොටස් තියෙනනේ. තව කොටස් පෙළක්ම. ඒ ටිකත් මම ඉක්මනටම ගේන්න. එහෙනම් ඉතින් අද වීඩියෝ එකෙන් කරනවා. බයි.